යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? වෙනද වගේම ඔයාලව සාදරයෙන් පිළිගන්න අපේ කේමි ෆැමිලි YouTube channel එකට. ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ අපිට චූටි නිවාඩුවක් හම්බුණා වීකෙන්ඩ් එක නිසා. ඒ නිසා අපි යනවා ලංකාවේ දෙවනි රාජධානිය වුණු අභිමානවත් පොළොන්නරු රාජධානිය බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. පොළොන්නරු රාජධානිය කිව්වම මුලින්ම මතක් වෙන්නේ පරාක්‍රමබාහු රජතුමා. ඉතින් අද අපි යන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගාව බලන්න. ඒ නිසා අපි මුලින්ම යන්නේ මාලිගාව පිහිටලා තිබෙන ඇතුළු නුවර බලන්න. සරලව කිව්වොත් රජ පවුල සහ රාජ්‍ය පාලනයට අදාළ වැදගත්ම ගොඩනැගිලි පිහිටා තියෙන බලකොටු කලාපයට තමයි ඇතුළු නුවර කියන්නේ. ඉතින් මේ රාජකීය බලකොටු ඇතුලේ සුවිශේෂී ස්ථාන 3ක් තියෙනවා. එහෙනම් අපි ගිහින් බලමු මොනවද කියලා. මේ තමා ඇතුළු නුවර තියෙන ප්‍රධානම සහ විශාලම ගොඩනැගිල්ල. මේ ඔයාලට පේන්නේ ලංකාවේ තිබුණු දැවැන්ත මාලිගාවක නටබුන්. මේ තමයි පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව. රජමාලිගාව අතීතයේදී හඳුන්වා ඇත්තේ වෛජයන්ත ප්‍රාසාදය යන නමින්. ඉතින් අතීතයේ වෛජයන්ත ප්‍රාසාදය කියලා නම් කරලා තියෙන්නේ සක්‍ර දෙවියන්ගේ මාලිගාවේ නම සිහිපත් වීමටයි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මෙම මාලිගාව මහල් 7ක් උසට තිබුණු කාමර 10කින් සමන්විත මහා මන්දිරයක්. ඒත් අද වන විට අපිට දකින්න ලැබෙන්නේ ඉතාමත් ශක්තිමත් ගඩොලින් බැඳි මහල් 3ක නටබුන් පමණයි. බලන්නකො මේ බිත්ති අඩි 7ක් පමණ ඝනකමකින් යුක්තයි. මේ ගඩොල් බිත්තිවල ශක්තිමත් බව දැක්කම ඒ කාලේ අපේ හෙළ ඉංජිනේරු තාක්ෂණය කොයිතරම් දියුණුද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පේන සිදුරු වලින් තමයි ඉහළ මහල් වලට දැව පරාල සම්බන්ධ කරලා තිබිලා තියෙන්නේ. මේ බලන්නකො මේ තියෙන්නේ වැසිකිලි පද්ධතියක්. මීට අවුරුදු 100 ගණනකට කලින් අපේ මිනිසුන්ගේ තාක්ෂණය කොච්චර දියුණු මට්ටමක තිබුණද කියලා මේව දකිද්දි හිතා ගන්න පුළුවන්. මේ පේන බදාම කොටස් වලින් පේනවා ඒ කාලේ මේ බිත්ති හරිම ලස්සනට පින්තාරු කරලා හෝ සරසා තිබුණු බව. යාළුවනේ මේ බලන්න මේ තියෙන්නේ මාලිගාවේ ඉහළ මහල් වලට යන්න පාවිච්චි කරපු පියගැට පෙළ. බලන්න මේ ගල් පුවරු කොච්චර ශක්තිමත්ද කියලා.
මේ දේවල් වලින් අපිට පෙනී යන්නේ ඉතිහාසයේ තිබූ දියුණු තාක්ෂණය. ඉතින් යාළුවනේ, මාලිගාවේ නටබුන් බලලා අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ ඊළඟ වැදගත්ම ස්ථානයට. රජතුමා මාලිගාවෙන් පිට වෙලා කෙලින්ම ගියේ කොහෙටද කියලා ඔයාලා දන්නවද? රජතුමා තමන්ගේ මාලිගාවෙන් පිට වෙලා රාජ්‍ය පාලනයට අදාළ වැදගත් තීරණ ගන්න ගියේ මේ ළඟම තියෙන රාජසභා මණ්ඩපයටයි. එන්න අපිත් ගිහින් බලමු ඒ කාලේ රජතුමා ඇමතිවරු එක්ක සාකච්ඡා කරපු ඒ අපූර්ව මණ්ඩපය කොහොමද කියලා. මම දැන් ඉන්නේ රාජසභා මණ්ඩපයේ ඉදිරියේ. ඇත්තටම මේක හරිම ලස්සන නිර්මාණයක්. බලන්නකෝ මෙතන තියෙන සිංහ රූප දෙකේ තියෙන අභිමානය. මෙතන තියෙන කැටයම් හරිම සුවිශේෂී. ඉතින් මෙතන ඉඳගෙන තමා රජතුමා තමන්ගේ ඇමති මණ්ඩලය එක්ක රටේ වැදගත් තීරණ අරන් තියෙන්නේ. ඔන්න අපි අපේ මේ ගමනේ අවසාන නැවතුමට තමයි අපි දැන් යන්න හදන්නේ. ඒ තමයි රජ පවුලේ අය ස්නානය කරන්න භාවිතා කරපු කුමාර පොකුණ බලන්න. මේ පොකුණට කුමාර පොකුණ කියලා නම දාලා තියෙන්නේ රාජකුමාරවරුන්ගේ පරිහරණය සඳහා වූ බැවින්ය. සංකීර්ණයට අයත් ඇතුළු නුවර බලකොටු බැම්මෙන් පිටත. මේ පොකුණ හදලා තියෙන්නේ හරිම කලාත්මක විදිහට. මෙහි ඇති විශේෂිතම දේ තමයි ජලය ගෙන යාමට භාවිතා කළ තාක්ෂණය. ඉතින් මේ පොකුණට ජලය ලබාගෙන තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමා ඉදි කළ පරාක්‍රම සමුද්‍රයේ සිට භූගත නල මාර්ග ඔස්සේ. පොකුණට ජලය වැටෙන්නේ මෙහි තියෙන මකර කටවල් දෙක මගින්. ඒ වගේම පොකුණ තියෙන අපිරිසුදු ජලය ඉවත් කිරීමට වෙනම ජල අපවාහන පද්ධතියක් සකසා තිබෙන අයුරු අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ පොකුණේ ඇති ජල පද්ධතිය එකල තිබූ දියුණු තාක්ෂණය ගැන අපිට මනාව පැහැදිලි වෙනවා. පොකුණ මැද තියෙන මේ කුඩා වෘත්තාකාර ගල් වේදිකාව රජතුමා ස්නානය කරන විට අසුන් ගැනීමට භාවිතා කළ බව සැලකේ. පොකුණ අසල තියෙන මේ ගොඩනැගිල්ල නටබුන් සලු මණ්ඩපය ලෙස හඳුන්වනවා.
මෙය භාවිතා කරලා තියෙන ස්නානය කිරීමට පෙර සහ පසු සලු පිළි මාරු කිරීමටයි. ඉතින් යාළුවනේ, ඔයාලත් පොළොන්නරුවේ ආවොත් මේ රාජකීය උරුමය අනිවාර්යයෙන්ම බලන්න එන්න. එහෙනම් ඉතින් අපේ ඊළඟ එපිසෝඩ් එකෙන් පොළොන්නරු රාජධානියේ තවත් ඓතිහාසික තැනකට යමු. එතකම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.